අද කතා කරන්නේ මේ පොත ගැන. ස්වර්ණ පුස්තක සම්මානය ලබාගත් විරාජිනී තෙන්නකෝන්ගේ කැමේලියා පොත ගැන තමයි කතා කරන්නේ. මේකෙදී දුප්පත් දමිළ වතුකම්කරුවන්ගේ දුක්ඛිත ජීවිතයත් ඒ වගේම ඊට ප්‍රතිවිරුද්ධව ඔවුන්ගේ හාම්පුතුන්ගේ සුඛිත මුදිත සුඛෝපභෝගී ජීවිතයත් ගැන කතා කරනවා. ඒ අන්ත දෙකෙන්ම කතා කරනවා. ඒකේ දෙබස් වලින් වචන වලින් අපිට සෑහෙන දුරකට හිතන්න පෙළඹවනවා. හැම වචනයකම හැම වාක්‍යයකම මහා ගැඹුරු අර්ථයක් තියෙනවා කියලා කියන්න පුළුවන්. ඒ කියන්නේ හැම වචනයකම යටිපෙලින් දිව යන වෙනස්ම අර්ථයක් තියෙනවා. මේ අන්තර්ගතය ගැන කතා කරුවොත් බර්ග ජාතික වෛද්‍යවරයෙකුගේ දියණියක් වන ඇනීටයි පොඩි කාලෙම මේ පල්ලියක හැදිලා වැඩුණු දෙමාපියන් නොමැති කෙනෙක් වෙච්ච ජෙෆ්රිගේ විවාහයත් සමග තමයි මේ කතාව ආරම්භ වෙන්නේ. ඉතින් කොළඹ හැදිලා වැඩින ජීවත් වෙච්ච බර්ග ජාතික ඇනීටට මේ ජෙෆ්රිගේ විවාහයත් සමග ජෙෆ්රි පාලනය කරන කඳුකරේ වත්තට යන්න වෙනවා. තේ වත්තට. ඉතින් එයාට ඒක වෙනස්ම අත්දැකීමක්. ඉතින් එයාට එහිදී දකින්න ලැබෙනවා මේ වතුකම්කරුවෝ කොච්චර දුකක් විඳිනවද ඒක හිතාගන්න බැරි තරම් එයාට. ඉතින් ඒ වෙනුවෙන් එයා මොනවා කරයිද කියලා ඔයාලට මේ පොත බැලුවහම දැනගන්න පුළුවන්. අපි හොඳට රස කර කර කිරි දාලා පුටුව කුලට වෙලා අපි මහන්සිය නිවා ගන්න රස කර කර බොන තේ කෝප්පේ අපේ අතට එන්න කොච්චර මිනිස්සු ප්‍රමාණයක් කොයිතරම්නම් දුකක් විඳිනවද කියලා මේ කතාවේ කතා කරනවා. ඉතින් තේවලට අප්‍රිය තේ බොන්න අකමැති ඇනීටගේ තේ නිෂ්පාදනය සඳහා දරදී ආදින මිනිස්සුන්ගේත් කතාව වෙනස්ම විදිහකට කියවන්න ඕන නම් මේ පොත කියවන්න. ඉතින් ලංකාවට මහ විශාල වශයෙන් විදේශ විනිමය අරන් එන තේ දැල්ලේ කතාව තේවලටත් වඩා ගොඩාක් පිත්තයි. මේ පොත ලියලා තියෙන්නේ ටිකක් අර මේ අධ්‍යතාර්ථවාදී විදිහට අතිශයෝක්තියෙන් තමයි ලියලා තියෙන්නේ. ඉතින් මම ඒ වගේ පොත් කියවන්න ගොඩක් කැමතියි. ඒක නිසාම මම මේ පොත හුඟක්ම රස වින්දා. මේ කැමේලියා සිනෙසිස් කියන්නේ තේශාකී උද්භිත විද්‍යාත්මක නාමය. හැබැයි මේකෙත් කැමේලියා කියලා කෙනෙක් ඉන්නවා. ඒ කවුද කියලා බලන්න නම් ඔයාලට මේක කියවන්න වෙනවා. රාජිනී තෙන්නකෝන් කියන්නේ මම කැමතිම ලේඛිකාවක්. එයාගේ මකරානන්ද මම ගොඩාක්ම කැමති පොතක්. එයාගේ පොත් නම් මම කවදාවත් මිස් කරගන්නේ නැහැ. හැබැයි ඉතින් යා වැඩි පොත් ලියන්නේ නැහැ. හරිම දුකයි ඒක නම්. ගොඩක් තව පොත් ලියනවා නම් අපි කැමතියි. තව පොතක් එනකම් අපි මග බලන් ඉන්නවා. ඉතින් මේ පොත මේ ලස්සන පොත කියවන්න කියලා මම කියනවා. පොඩි උපුටා දැක්වීමකින් මම අවසන් කරන්නම්. මේකේ තියෙනවා පමණට වඩා විශාල හදවත් ඇති මිනිස්සු තම දිවියේ අහිමි කර ගැනීමේ අවදානමක් දරති.